ඉතින් මේ අවස්ථාව තියෙන කිරිඳුල ගම්පහවට බිස්නස් එකක් කරන ඔයාට විතරයි. ඔයාගේ බිස්නස් එකට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඒත් කස්ටමර්ස්ලා ඉන්නේ නැද්ද? Facebook page එකක් හදලා Instagram page එකක් හදලා post එකක් දාලා කස්ටමර්ස් එනකම් බලන් ඉන්න එක සෝෂල් මීඩියා මාකටිං නෙමෙයි. අද මිනිස්සු බිස්නස් එකකින් ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් ලබා ගන්න කලින් මේ බිස්නස් එකේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් බලනවා. ඒ නිසා ඔයාගේ page එකේ තියෙන එක post එකක් හරි කස්ටමර්ට මේ බිස්නස් එක හොඳයි කියලා හිතෙන්න ඕන. මට්ටමේ හොඳ හේතුවක් වෙන්න ඕන. ඒකට කරන්න ඕන එකම එක දෙයක් නෙමෙයි. හොඳ කන්ටෙන්ට් එකක්, හොඳ විෂුවල් එකක්, හොඳ ප්‍රොෆෙෂනල් මැසේජ් එකක්, ඒ වගේම එක දිගට පෝස්ටිං කිරීම. හරිම වැදගත්. ඒ නිසා සෝෂල් මීඩියා වල පෝස්ට් දානකොට අද මම මොන පෝස්ට් එකකට දාන්න කියලා හිතනව වෙනුවට අද මගේ කස්ටමර්ස් ලගේ මොන ප්‍රශ්නයට විසඳුමක් දෙනවද කියලා හිතන්න. මතක තියාගන්න. සෝෂල් මීඩියා එකේ ලොකුම ගෝල් එක ෆලෝවර්ස්ලා හදාගන්න එක නෙමෙයි. ඔයාගේ බිස්නස් එක මතක හිටින බ්‍රෑන්ඩ් එකක් කරන එක. ඒක තමයි ඔයාගේ ප්‍රධාන ගෝල් එක වෙන්න ඕන. ඔයාගේ බිස්නස් එකේ බ්‍රෑන්ඩින්, කන්ටෙන්ට්, වීඩියෝග්‍රැෆි, ෆොටෝග්‍රැෆි වගේම ඔයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඉහළට ගෙනියන්න පුළුවන් විදිහේ ක්‍රියේටිව් ටීම් එකක් දැන් ඉන්නවා. ඒ තමයි SLBSK Digital Creation වගේම Sora Studio, Srimas Videography, ඒ වගේම Nilu Creation Studio. ඉතින් මේ අවස්ථාව තියෙන කිරිඳුල ගම්පහවට බිස්නස් එකක් කරන ඔයාට විතරයි.